දුව ඔයා දන්නවනේ මේ ගමේ මිනිස්සු අපි එක්ක ඉරිසියයි. ඒකයි ඔය හැම කතාවම කියන්නේ. ඔයාට මාවද විශ්වාස නැත්නම් ගමේ මිනිස්සුද? නෑ අම්මා. මට අම්මාව විශ්වාසයි. මං අම්මා කියලා කිව්වේ මගේ වෙන්න ඉන්න නැන්දම්මට. මං යාළුවලා ඉඳියේ සමීර අයියා එක්ක. එයා වැඩ කළේ කොළඹ. එයා මාසෙකට සැරයක් වගේ තමයි ගෙදර එන්නේ. අපිට මුලින්ම ගෙවල් වලින් කැමැත්ත දීලා තිබුණාට පස්සේ අපේ ගෙදරින් අකමැති වුණා. හේතු වුණේ ගමේ මිනිස්සු අපේ ගෙදරට කියපු කේලා. ඔය අම්මයි පුතා එකට ඉන්නේ. ඔයා හිරිකිත වැඩ කෙල්ලව අයින් කරගනින් කොහොම හරි. ගුණසෝම මාමා අම්මට ඊයේත් එහෙම කියලා තිබ්බා. අම්මා හැමදාම මට කිව්වේ ඔය මගුල හරියන්නේ නැහැ. නවත්තලා දාපන් කියලා. මොකද අයියාගේ අම්මා නෙමෙයි. හදාගත්තු කෙනා තමයි ඒ. මොකද අයියට පොඩි කාලේ කවුරුත් ඉඳලා නැහැ. අම්මයි තාත්තයි නැති වෙලා ඊට පස්සේ මේ නැන්දම්ම තමයි අයියව හදාගෙන තියෙන්නේ. කසාදයක් බැඳලා නැහැ අයියා නිසාම. ඒ නිසා අයියා අම්මට හරියට ආදරේ කරා. ඒත් මගේ අම්මා අයියලට විරුද්ධව එහෙම කියන හැම වෙලාවකම මට හිතුනේ මගේ ආදරේ නැති කරන්න හදන හතුරු තමයි මුන් කියලා. අයියට වඩා නැන්දම්මම තමයි මට ගොඩක් කතා බහ කරේ. මොකද අයියට මං ගැන හැම වෙලෙම හොයලා බලන්න වෙලාවක් තිබුණේ නැහැ. අයියා නිවාඩුවට ආවහම මම බලන්නේ ඉන්නේ දවසේ. මොකද එයා කොහොමත් කැමති අම්මා එක්ක නිදහසේ ඉන්න කියලා මට කලින්ම කියලා තිබුණේ. කොහොම හරි ටිකෙන් ටික අපේ ගෙදරින් මේ සම්බන්ධයට විරුද්ධ නිසා මම අයියා එක්ක කතා වෙලා හොරෙන්ම ගියා. එහෙම තමයි අපේ කසාද සිද්ධ වුණේ. අයියා නම් කිව්වේ දැම්ම බඳින්න ඕනේ නෑ. ටික කාලයක් ඉඳලා ගිහින් බඳිමු කියලා. ඒත් මගේ බල කිරීමට තමයි අයියා කසාද බැන්දේ. කසාද බැඳ කෙලින්ම ආවේ අයියාගේ ගෙදරට. මම ෆෝන් එකත් ඕෆ් කරලා දැම්මා. මොකද දැම්මට මගේ මුළු ලෝකෙම ලැබුණු නිසා. රෑ 8ට විතර ගෙදර දොරට ගහන සද්දයක් ඇහිලා අම්මා ගිහින් බැලුවා. අනේ දෙයියනේ මගේ අම්මයි තාත්තයි අඬ මාව හොයනවා. පොලිසිය යන්නලු හදන්නේ. මං තාම හොයාගන්න බැරි වුණ හින්දා. මට අම්මගේ අඬන සද්දේ කාමරේට ඇහුණා. මං යන්න හැදුවත් අයියා මගේ අතින් අල්ලලා මාව නැවැත්තුවා. ඊට පස්සේ මොනවදෝ ටිකක් කියලා නැන්දම්ම හයියෙන් දොර ගැහුවා. මට දුකයි. මොන වුණත් ඒ මාව ආදරෙන් හදපු මගේ අම්මයි තාත්තයි. පස්සේ රෑ වෙලා හින්දා මායි අයියයි ඇඳට ගිහින් නිදාගත්තා. ටිකක් වෙලා ගියාම අයියට මගේ ජීවිතේ තිබුණ හැමදේම දුන්නා. අයියයි මායි එකට ඉන්නකොට මං ඡායාවක් වගේ දැක්ක දොර ගාවින්. දොර බාගට ඇරලා තිබ්බේ. අයියේ අම්මද දොර ගාවින්නේ මං ඒ වගේ දැක්කා. පිස්සුද නංගි කොහොනිත් පැත්ත හැරෙනවා කියලා. අයියා මාව අනිත් පැත්ත හරවලා මුළු වැඟ මත ගෑවා. ඊට පස්සේ මගේ රසතැන් වල තිබ්බ රස බීපු පුරා බීපු අයියා මාව එදා රෑ ගෑණියෙක් කරා. මාත් හරි ආසාවෙන් තමයි එදා අයියා එක්ක ඉඳියේ. මේ විදිහට දින ගෙවිලා ගියා. අයියා දැන් ගමේ ඉඳන්ම වැඩට ගියා. දවසක් මට මහරෑ මැද්දේ හැරුණා. මම නැගිටලා බලනකොට අයියා නෑ කාමරේ. මං අයියා කොහෙද කියලා බලන්න යනකොට අම්මගේ කාමරෙන් කෙතරි ගාන සද්දයක් ආවා. මං හිමීට කාමරේට බිල බලනකොට දැකපු දෙයින් මට එහෙමම බිම ඉඳුණා. අම්මා අයියේ කෑක කහ අයියාගේ ඇඟ උඩ නැගලා මට සතුටු විවස්තු කියා හයියෙන් කෑ ගහනවා. අනේ දෙයියනේ මේ මොකද්ද මේ මට උනේ කියලා මට හිතුණා. අම්මා තාත්තා කියපු දේවල් ඇත්ත නේද කියලා මට හිතුණා. මම එහෙමම කාමරේට පැන්නා. පුතේ මොකද්ද කරන්නේ කාලකන්ණි මේකයි එන උඹලගේ කෙරුවාව කියලා මං පැනපු ගමන් අර ගෑණිගේ කන්ට එකක් ගැහුවා. ගහව පාරට ඒ ගෑණි බිමට වැටුණා. ඒත් එක්කම අයියා නැගිටලා ඇවිල්ලා මට ගැහුවා. මේ තමයි මගේ විදිය. ඉන්න පුළුවන් නම් ආතල් අරන් ඉඳපන්. බැරනම් ඵලයන් කියලා මාව තල්ලු කරලා දැම්මා. පවදා උදේ ඉඳන් දෙන්නගේ කොමලේ. මං ගෙදරන් ලැහැතුණා. අයියා ඇවිත් උඹට කොහෙවත් යන්න බෑ කියලා මට ගැහුවා බිම දාගෙන. මගේ තොල් පැලිලා ලේ එනවා. නැන්දම්ම කියලා. ඔබ පාඩුවේ සද්ද නැතුව ඉන්නව නම් ඉඳපන්. නැත්තම් ඔබට වෙන්නේ මැරෙන්න කියලා. මං කෑ ගහලා ඇඬුවා. මුළු ලෝකෙම පා කියද්දි මං කරගත්තු දෙයක්. අයියා රෑ වැඩට ආවට පස්සේ අර ගෑණි මගේ නැතිවරදිත් හදා කිව්වා. මං හැමදාම රෑ කුටි කෑවා. ඊට පස්සේ අයියා මාව ගැට ගහලා මාත් එක්ක එකතු වුණා. මාත් ඔහේ මල කඳක් වගේ හිටියා. මාත් එක්ක එකතු වෙලා මාව ආයේ පුටුවක තියලා ගැට ගහලා තමයි අයියා අර ගෑණි පැය ගණන් සතුටු වුණේ. මං ඉන්දියත් මෙරි ජීවත් වුණේ. මං ඔබ ඔය අලු කරගන්න කියලා කොල්ලට කිව්වේ උඹ අපේ වැඩවලට කැමති වෙයි කියලා හිතාගෙන. ඒත් උඹ කැමති උන්නේ නෑනේ. අනික හැමෝම මගේ කොල්ලට එක කතා කියනවනේ අම්මත් එක්ක බුදිනවා කියලා. දැන් ඒක මට ඕනි උනේ ඌට ගෑණියෙක් කොල දෙන්න විතරයි. දවසක් මේ ගෑණි මට කිව්වා. මං ඒත් එක්කම නැගිටලා කුස්සියේ මේසුට තිබ්බ පිහි අරන් ආවා. උඹ ආවේ මට අනින්නද? එනපම් බැල්ලි එනපම් කියලා කෑ ගැහුවා. මං තෝ මරනවා ගෑණි. තෝ මගේ ජීවිතේ විනාශ කළා කියලා මං ගෑනිට පීයෙන් ඇන්නා. ගෑණි සාලෙලේ පෙරාගෙන වැටුණා. ගෑණි මැරලා මං පිහිය තියාගෙන ඉඳී අරු වෙනකල්. ගෙට එනකොට මම
පැනලා පිහින් එනගෙන ගියා. මගේ ඇහෙන් එක කඳුළු බින්දුවක්වත් වැටුන්නේ නැහැ. මං එහෙම පිහියත් අතේ තියාගෙන පොලිසියට ගිහින් බාර වුණා. කවදාවත් මිනිස්සෙක් විශ්වාස කරන්න එපා. කසාද ජීවිතේ යන්න කලින් 100,000 වාරයක් හොයලා බලන්න. මොකද මිනිසුන්ගේ හිතවල තියෙන දේවල් අපි දන්නේ නැහැ. කවදාවත් අම්මා තාත්තට දුකක් දීලා පැනලා නම් යන්න එපා. ඒ ගින්දර මැරෙනකම් මුහුලන්න වෙනවාමයි. කතාව ගැන 15න් කමෙන්ට් කරන්නත් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන ඉන්නත් අමතක කරන්න එපා. මේ ඇත්තම සත්‍යෙම කතාවක්.